කියනවාද ඔබ වෙනදා වගේම සාර්ථකයි. මට හිතෙනවා මෙහෙම දෙයක් මේ ඔබගේ ගායනය තුල මේ රූපවාහිනිය කියන සෞදෘශ්‍ය මාධ්‍යයක් ඔබ පෙන්වුවේ නැතත් මම හිතනවා ඔබේ ගායනය තුල අපිට යමක් පේනවා. පේන දෙයක් තියෙනවා. ඒක තමයි විශේෂකම්. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබට මම හිතන්නේ දෙයියෝ දීප දෙයක්ද කොහොද ඒක? ඔබ උප්පත්තියෙන් අරන් ආව දෙයක්. ඒක ඔබ පොලිෂ් කරගෙන තියෙනවා. ඔබට හෙට දවසටත් ඔබගේ අනාගතයටත් ඒක බෙහෙවින් උපකාරී වෙයි. මම හිතනවා ඔබට ඊළඟට වටේට යන්න හොඳම අවස්ථාවක් ඒක. ඔබට සුබ පතනවා. බොහොම ස්තුතියි. ඔව් කියමුද මේ
අන්තිම 12 දිනක ඉඳලා මේ දක්වා දැන් මම කීප වතාවක් ඔබගේ ගායනය අහුවා රසවින්දා. ඔබ තෝරා ගන්නවා එක්තරා ස්වර පරාසයක් තියෙනවා. ඒක මම හිතනවා දිගටම ඔබේ උප්පත්තින් පිහිටි හඬත් සමග ඔබ තෝරා ගන්නා ඒ ශ්‍රුතිය සහ ඔබගේ හඬේ නියම පෞරුෂය තියෙන තේ ශ්‍රුතිය තුල පමණයි මම හිතනවා වඩා ඉහළ යම් පහලත් නෙවෙයි. ඒ අතර තියෙන ස්වර පරාසය තමයි පාවිච්චි කරන්න හැම වෙලේම. ඒක මම දකින්න විශේෂත්වය මෙහෙමයි. ඔබ ඒ තියෙන පරාසය තුල හොඳට කටහරලා ගායනය කරනවා. ඒ වගේම තියෙන අලංකාර සියලු දේම එකතු කරගෙන තමයි ගායනය කරන්නේ. අර කිව්වා වගේ ගායනය තුල හැඟීමක් තියෙනවා. කියන්නේ නොබැලුවත් රූපේ දිහා නොබැලුවත් ගායනයේ තියෙන හැඟීමක්. ඒ හැඟීම අපි අහක බලාගෙන හරි හිතන්න පුළුවන් මෙහෙමයි කියන්නේ කියලා. නමුත් අර ඔබගේ ඉදිරිපත් කිරීම තුලයි ඔබගේ මූණේ ඒ ඉරියව් ගීතයට වඩාත් ගීතයේ තේරුම උද්දීපනය වෙන්න අවශ්‍ය කරන සියලුම දේම ලබාගෙන තියෙනවා, පුහුණු කරගෙන තියෙනවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. මම දන්නේ ඇයි අපි තුන්දෙනාම එකම දෙයක් කියන්න උත්සාහ කරන්න කියලාද. ඇත්තටම මමත් ඇස් ටික පියාගත්ත මෙයාගේ දිහා බලන්න නැතුව. ඇත්තට මෙයාගේ ගායනය තුල තියෙනවා මේ හැඟීම. මම දන්නේ අපි තුන්දෙනාට මේක එක වෙලාවෙ මොකද මේ ආවේ කියලා. මම උත්සාහ කරා ඇත්තටම නොබලා ඉන්න. ඒක විශේෂ වූ කාරණාවක්. ප්‍රියමදා ඔබ හැමදාම වගේම සාර්ථකයි. ඉදිරියට යන හදවතින්ම සුබ පතනවා. බොහොම ස්තුතියි. සරත් දියල්විස් මහත්මයා ඔබතුමාටත් හිතුණාද ඇස් දෙක වහගෙන අහගෙන ඉන්න ඕනේ කියලා? මම නම් ඇස් දෙක අරගත්ත ගමන්ම හිටියේ. මොකද අතර නරංජය මම මේකට එන්න කලින් මම මෙයාගේ ගීත මම දෙකක් රස වින්දා. එක වතාවක් නන්දා මාලිනීගේ මහත්මයා ගීතයක්. ඊට පස්සේ බෙන්ගෝලි ශෛලියේ ගීතයක් ගාන කර හින්දි වැඩසටහනක් මම විශේෂයෙන් මම කෝල් කරලා කරලා මම කතා කරා ඒක බොහොම ලස්සන. ඊට පස්සේ මට මේ ආරාධනා ලැබුණේ මේ ගීතයක මම දකින්නේ මෙයාගේ ලෝ රේන්ජ් එකක් නෝට හරි පවර්ෆුල්. මම කියන්නේ ස්ක්‍රීන් වොයිස් කියලා කියන අපි ඒ කියන්නේ සිනමාවට නම් බෙහෙවින් අවශ්‍ය කරන හඬක් වෙන්න පුළුවන්. මොකද ඒක තමයි අපිට දැන් අවශ්‍ය වෙලා තියෙන මේ වෙලාවේ. ගීතයක තියෙන පැතිකඩවල් තියෙනවා. ඒ ගීතවලට අනන්‍ය වෙච්ච පැතිකඩවල් ගායනා කරන්න ගියාම ඒ ශෛලියෙන් ගායනා කරන්න ඕනේ. එකම ගායකයෙක් අපි කැසට් පටයක් ගත්තොත් විවිධ ශෛලියේ ගීත අපි නිර්මාණය කරාට ගායනා කරන එක්කෙනෙක් නේ. නමුත් ඒකේනා ගායනා කරන ගීත ඔක්කොම ඒකාකාරී වුණොත් ඒ ගීත අහන්න බෑ. ප්‍රේමදාග තියෙනවා මේ ගීතයට මම දකින ඒ එකම රේන්ජ් එක වුණාට මේ ගීත ශෛලීන් රංගපාලා කියන්නේ ඇත්තම මේ මම හදරින් සුප්පතනවා ඔබට සුබ අනාගතයක් ඉදිරියට යන වාසනාව ලැබේවා කියලා. ඒ ප්‍රශ්නේ මම පටන් ගන්න කැමතියි. ඔබට සීමිත පරාසයක් තිබුණත් ඒ පරාසයේ විවිධත්වය සොයාගෙන ඔබට යන්න පුළුවන් ඔබගේ ගායනය තුළ. කවුද මේවා උගන්වන්නේ? ඇත්තටම අයියේ මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඔයාගෙන් මගෙන් මේ ප්‍රශ්නේ මේ අහපු එක. මේ මට ඒ උගන්වපු ගුරුතුමිය අද ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ නිසා මට හරිම සතුටක්. ඇත්තටම මට හෙට දවසේ මම මේ තරගෙන් ඉවත් වුණත් මට දුක නෑ. මොකද මගේ ගුරුතුමිය ඉස්සරහා අද මම ගීතය ගායනා කළේ. ඉතින් මට ඇත්තටම අද ගොඩාක් සුවිශේෂී දවසක් ඒ හින්දා. ඒ වගේම තමයි මේ රාත්‍රියේ තමයි මේ වේදිකාවේ ඔබ තරඟ ඉදිරිපත් කරන අවසාන අවස්ථාව. ඔබ අවසාන මහා තරඟට සුදුසුකම් ලැබුවොත් වෙනත් වේදිකාවක තමයි ඒ තරඟය පැවැත්වෙන්නේ. කොහොමද මේ අත්දැකීම ඔබට දැනෙන්නේ? සමස්ත අත්දැකීම මේ වේදිකාව තුළ ඔබ ප්‍රියන්නා දවස් හොයාගත්තාද? අනිවාර්යෙන්ම